කියලා දෙන්නව දාලා. අම්මා බලනවා. යන්නේ කොහොමද ඉතින් හැමෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ගයිස් වගේ අලුත් වීඩියෝ එකකට ඉතින් අද ඇවිල්ලා තින්නේ මගේ වයිෆ් ගේ ගමට හුඟක් ලස්සන ගමක් නම තමයි වැල්ල වීදිය. ඉතින් ගයිස් ඒගොල්ලන්ගේ මංගල්‍යේ සෙබස්ටියන්ගේ මංගල්‍යේ අපේ මුළු පළාතම තියෙන ලොකුම පල්ලිය ඇත්තනවා කියනවා. ඉතින් වැඩි කතාවක් නැහැ අපි යමු වීඩියෝ එක ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඔගොල්ලෝ බලද්දි මේ ආහා පුරා කියලා කොහෙද මේ වීඩියෝ පටන් ගත්ත ගමන් අපි මේ යන්නේ කියලා. එතන කියනවා අපි යන්නේ මේ ගයිස් මල්ලිඩි වගේ ගේන්න. එතන කියනවා ආදා හවසට මේ වීඩියෝ අන්තිමට බලන් හිටියොත් ඔයගලන්ට බලන්න පුළුවන් අපි මල්ලිඩි අරන් ගිහලා මොකද කිරුවේ කියලා. Sebastian Manidoni, Saudara Sebastian Manidoni. Kamu ඉදිරියට යන්න. කරුණාකර ඒ වල දැක්කේ යාළුවනේ වීදියන් ලෑස්ති කරපු විදිය. අපි නම් වීදිය කියන්නේ පොඩි කෙනෙක් චුට්ටක් කරදරයි යන්න. ඒ හින්දා අපි වීදිය යනකම් එතන ඉඳලා සුරු මෙතනින් පිටත් වුණාට පස්සේ අපි ආවා ගෙදරට. ඉතින් ඊට පස්සේ අපි මොකද කරේ කියලා අපි බලමු. ඉගෙන දාලා හවස 6 මාර විතර වුණා අපේ තැනට එනකොට. ඒවට අපි ලෑස්ති වෙන්නත් එපා. ඉතින් අපි ගියා ගෙදර. ගෙදර ගිහිල්ලා ඒවට ලෑස්ති කරලා අපි බලමු මොකද වෙන්නේ කියලා. හැමදාම වගේ හැම තැනම වගේ ගොඩක් මදුරු ඉන්නවා යාළුවනේ හවස 6 මාර වෙනකොට. හැබැයි මේ විදිහට ගිනි වෙලක් ගාගත්තම මේ වගේ ගින්දර ටිකක් පත්තු කරලා දුම ටිකක් යනකොට මේ මදුරු හොයා ගන්නවත් නැති වෙනවා. ඉතින් ගොඩක් ගෙවල් මම හිතන්නේ කරනවා මේ දී මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැද්ද දන්නේ නැහැ. ඒ වුණාට අපි නම් ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් කරනවා. එක්ක ඉටිබන්දමක් හරි කමන්නේ ළඟින් පත්තු කරලා තියාගන්න. එතකොට මදුරු එන්නේ නැහැ පැත්ත පලාතක.
Turun magkano nanti may? Ha? Turun magkano? Turun magkano? Oh, turun magkano. Mana teh? Mana teh? මේක අනිත් පැත්ත හරවන්න කොහොමද? අනිත් පැත්ත මන් දන්නේ. ඔබ මොක්සගෙන ඉන්න. අඩේ මේ උන් කරන්න කිව්වනේ. යාලා ගියේ තියෙන යාළුවනේ මුකක් ලස්සන තැනක ඇත්තට කියනවා නම් ඒගොල්ලන්ගේ ෆෝටෝ එකේ ඉඳන් බලපුවම අපිට මුහුද පේනවා. ඇත්තට කියනවා මාර ලස්සනයි. හවස් වෙනකොට වගේ උහුලම් පාරගෙන මාර සනීපයක් තියෙනවා. ඇත්තට කියනවා මමත් හුඟක් ආසයි මේ අර වෙරළපොට ජීවිතයකට. ඇත්තට කියනවා මේ මුහුද කියලා කියන්නේ අපිට හැමෝටම ආස දෙයක් නේ. ඉතින් මේ වගේ දෙයක් හම්බෙන්නත් ඉතින් පින තියෙනවා. ඔගොල්ලෝ බලනවා ඉතින් මම මේ කොහෙද මේ ට්‍රීවිල් එක යනගෙන ආදිසි යන්නේ කියලා. ඉතින් යාළුවනේ මගේ වයිෆ්ගේ හැමෝම වගේ කරන්නේ කරෝල මාළු වෙනදන්. ඉතින් ඒගොල්ලන්ගේ පොඩි වැඩ වගේක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒ වැඩ එක බලන්නත් එක්ක මමත් ඉතින් ඔහොම ට්‍රීවිල් එකට නැග්ග ගියා. මම විතරක් නෙමෙයි මාත් එක්ක තව ආවා අපේ පොඩි දෙන්නත් ඉංගන ඒගොල්ලන්ටත් ඕන යන්න ඕන කියලා කිව්වා කම්මැලි කියලා. ඉතින් ඒගොල්ලන්ගත් එක්කගෙන ගියා ඉංගන දාලා මාරම ලස්සන තැනකට. ඔයගොල්ලෝ බලන්නකෝ අපි ආපු දෙන්න.
ඉතින් මුහුදක් අයින්ට ඇවිල්ලා නාන්න දෙන කවුරු ඉන්නවද? එහෙම කෙනෙක් නම් මම අහලා නැහැ. ඉතින් අපිත් ඒකට දාලා එදා ඒකට දාලා ගිහිල්ලා ඒ ගිනි අවුවේ බැස්සා මුහුදට ඇතර ගෙන මාර ෆීලිං එකක් යාළුවනේ. මාරම ලස්සනයි ඇතර ගෙන හුඟක් සතුටු වුණා. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වීඩියෝ එක බලන්න ඒකට දාලා. ඇතර ගෙන බලන්න මේ වීඩියෝ එක. මේ වීඩියෝ එක මම ගොඩක්ම බලන්න කියන්නේ වෙන මොකුත් ඉඳන් නෙමෙයි. ඇතර ගෙන මේ මුහුද කියන කොච්චර ලස්සන දෙයක්ද. අපි මේ ස්විමින් pool වලට ගිහලා වයින්නවා. මේ ස්විමින් pool වගේ නෙමෙයි මේ මුහුද. බලන්නකොට ටිකක් කොහොමද කියලා. ඔයාලා මේ වීඩියෝ එක මුලින්ම බැලුවනේ යාළුවනේ මේ දෙවෙනි දවසේ මංගල දවසට පස්සේ ඒ ඔයගොල්ලෝ දකින්නද මම zoom out කරේ එක place එකකින් මම කිව්වේ පොටිව් එකේ ආවයි නම් බලමු මොකද වෙනවා කියලා අන්නේ place එක තමයි මෙන්න මේ තියෙන්නේ. අතට කියන මේ මොහොත ඒකින්නේ ඒගොල්ලෝ නම් ගොඩක් enjoy කරන මම හිතන්නේ සතියකට දෙපාරක් තුන් පාරක් ඒගොල්ලෝ ගිහලා මොහොතේ නානවා. හැබැයි අපිට හම්බෙන්නේ ඉතින් කලාතුරකින් වගේනේ මම රටේ ඉඳන් ආවට පස්සේ මේ මොහොතේ නාන්නේ පළවෙනි පාරට. ඉතින් වැඩි කතාවක් නැහැ මේ ඉන්න මගේ පස්සේ නායගෙන මෙයාත් ඉගෙන තලා මාරම චරිතයක්. ඉතින් එයා හොඳට පීනන්න තමයි. එයා තව එහා පැත්තේ ඉන්න මෙතන එහා පැත්තේ හිටියා රුවන් අයියා. ඔය ඉන්න බෝට් එකේ නැගලා එයාටත් ඉගෙන තලා මාරම විදිහට පීනන්න පුළුවන්. ඔය අපේ කට්ටිය තමයි ඉන්නේ අපේ පොඩි සෙට් එක. ඉතින් අපි කොහෙ ගියත් ඉගෙන දාලා අපේ සෙට් එක අපිත් එක්ක ඉන්නවා. අල්ලගන්න ඔය ලනු අල්ලගන්න. Bye bye. Hey. Enos, better. Oke, foto durian mana tuh tadi? Foto durian mana tuh? Iya pikir na, ya no. Malu ala lagi nih pikir apa? Oh, ini ada kolak malu. Ini nih susah sekali ini tadi. Mana hulnya orang begini? එහෙම බලන්න. උඩට කට්ටිය කාමි. පිටිකොම්. ආව. කොම් කියලා ගිනේ නැදගෙන යනවා. ඒතකොට නැට්පත් වතුර රට උඩ පාවෙ. නැට්පත් එක විස්මන අවුලක් නැහැ. උඩ පාවෙ. අර බෑන්න. ගෲප් එකක් දෙන්නව දාලා. දැන් වරෙල්ලා.
දන්නේම නැතුව හවස් වුණා. දන්නේම නැතුව වෙලාවත් ඉවරුණා. දන්නේම නැතුව වීඩියෝ එකක් ඉවරෙන්න යනවා නේද? හැබැයි තවම වීඩියෝ ඉවර නැහැ. තව ටික වෙලාවක් වීඩියෝ එක තියෙනවා. තව පොඩි කොටස් වර්ගයක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ ටිකත් බලන්න යාළුවනේ. මම මේ වොයිස් එක මෙතනින්ම දෙන්න තීරණය කරුවේ. මෙන්න මේ view එක මට හුඟක් ආස කරා. දැන් ඔයගෙම කියන්න තියෙන යාළුවනේ නම් වීඩියෝ එක බලපු subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. පුළුවන් නම් like එකක් දාන්න, like එකක් දාලා subscribe කරලා දාලා support එකක් දෙනොත් තමයි අපිට වීඩියෝ එකක් දාන්න එනර්ජි එකක් එන්නේ. අතන වෙන නම් මේ වීඩියෝ එක ගන්න කොච්චර අමාරුද දන්නවද? වීඩියෝ එකක් කරන කෙනෙක් තමයි දන්නේ එච්චර ඒකේ තියෙන අමාරුව. එහෙනම් ඔයගොල්ලෝ වීඩියෝ එක ඉස්සරහට බලන්න යාළුවනේ. එහෙනම් මම යනවා ටටා බයි. have a nice day.